පන්දුවක්. දසුන් සානක නායකයාට දැඩි පීඩනයකට ලක් වී තිබෙනවා. කොමකින් කුමක් කරන්නද? ඊටකින් හැමදෙනාම වාගේ ඔහුට යමක් පවසා සිටිනවා. පන්දු පිටේ සකසන හැටියට මෙහිදී විශේෂයෙන්ම ඉල්ලා සිටින සාමික කරුණාරත්න අතරේ සීමා ආසන්නයට පන්දු රැකීමට යන්නට කියා එසේ වුණත් ඉතාමත් තීරණාත්මක පන්දුවක් මේ තරගයේ මොනතරම් උණුසුම් වුණාද කියලා අවසන් පන්දුව දක්වාම තරඟ වැඩිමටයි සිදුුනේ. ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ඉලක්ක කණ්ඩායම අවසන් පන්දුවේ මුල් පන්දුවේදී ගැවියාම අනුකූලව මේ පීඩනයට අඩු ලක්ෂණ සංඛ්‍යාව सामान्य लक्ष्य को 70 प्रमाण लबा गत्ता मेवुल सत्य नवे स्ट्राइक आत्मने विषय उना स्व लेवल विच तुम सामने और एक लक्ष्य लबा के लक्ष्य दा हतरक लबा के सो दा हतरक लबा के सम्मत මේ අවසන් පන්දුව දැන් විනිසුරු සඳහන් කරනවා පන්දුව යවන්නට කියලා කෙසේ වුණත් දැන් සියල්ල සූදානම් වෙනවා පන්දුවේ පැහැයට विश्वासनीय भारतीय और पंदो युवक नायकයාට යලි පන්දු පිටුවේ සකස් කරනවා ක්‍රීඩාලෝල නරඹන්න විසිදාසක් උපේක්ෂක සංඛ්‍යාව net අයාවෙන් බලා සිටිනවා කොහොමකින් තුබක් වේද අවසන් පන්දුව තාමත් තීරණාත්මකයි එනිසා බොහෝ දුරට යෝග පන්දුවක් ලෝපුල්ටස් පන්දුවක් යෝග පන්දුවක් වීම සාධාරණීකරණය කරන්නට පුළුවන් මේ වම පිටිකරුවාට එතුණමන් තරග ජයග්‍රහණය කිරීම සඳහා එක් පන්දුවක් තුළ ලකුණු 6ක් එල්ල කළොත් ලකුණු 4ක් ලබා ගන්නකොට ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය ඒ තමයි කොමකින් සමපේ පන්දුව යොමු වෙන අවුල පන්දුවක් ඇදෙනයි පන්දුව එකට පැමිණෙනවා රැක ගන්නවා මේ අවස්ථාවේදී සියලුම ක්‍රීඩකයන් දවා ගැනීමට සමත් වෙනවා තරගාවලියේ විශිෂ්ට ජයග්‍රහණයක් හිමි කර ගැනීමට සමත් වෙනවා පිළිපිට තරග තුනක් අඛණ්ඩව පරාජයට පත් කරන ඔස්ට්‍රේලියානු කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායම විජයග්‍රහණය හිමි කර ගන්නවා ආර්.ප්‍රේමදාස ජාතික ක්‍රීඩාපතිගේ එදා වසර 30කට පෙර ආතුව ආයකාර්ජුන රන්කුට පරාජයට පත් කරා අලන් බෝඩ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකත්වයේ දරූ දුමේදී අදේ